ගන්න උපකාරී වෙන වැදගත් පාඩමක් පිළිබඳව ඉගෙන ගන්නයි. මුලින්ම ඔයාලා මේ සංවාදයේ සමග පෙන්වන රූපරාමු දිහා හොඳින් බලන්න. පුතා, ඔයා වැඩකද? ඔව් අම්මේ. මම මේ සිටියේ පරිමාණ අරගෙන ලංකාවේ නගර දෙකක් අතර තියෙන ඇත්තම දුර හොයනවා. එහෙමත් පුළුවන්ද පුතා? ඔව් අම්මේ. මේ සිටියේ පරිමාණයේ තියෙන්නේ 1 මිලියන 1,650,000ක අනුපාතයක් විදියට අම්මේ. මැනලා බැලුවහම සිටියේ ගාල්ල මාතර අතර දුර සෙන්ටිමීටර් 2.54ක් වගේ අගයක් එන්නේ. අනුලෝම සමානුපාතික දැනුම් පාවිච්චි කරලා ගාල්ල මාතර අතර දුර කිලෝමීටර් 42ක් කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. පුතා දක්ෂයා. ඇයි අම්මේ මට කතා කළේ? මේකයි පුතේ. අපේ ගෙදර තීර්ථ ගාන එන කෙනාට ඒ වැඩේ ඉවර කරගන්න දවස් 6ක්වත් යනවලු. ඉතින් ඉච්චර දවස් ගන්න බෑ පුතේ. ඔයාගේ බර්ත්ඩේ එකට කලින් ඉවර කරන්න ඕන නිසා දවස් 2කින් විතර ඒ වැඩේ ඉවර කරගත්තත් හොඳයි. හරි අම්මේ. එක්කෙනෙක්ට දවස් 6ක් යනවා නම් ප්‍රතිලෝම සමානුපාතිකයක් විදියට ගත්තාම අපිට 3 දෙනෙක් මේ වැඩේට ගෙන්න ගත්තොත් දවස් 2කින් ඉවර කරගන්න පුළුවන් අම්මේ. ඕමයි නේද? මම එහෙනම් තීන්ත බාසන නැහැට තව අත්උදව්වට දෙන්නෙක් අරන් එන්න කියන්න. ඒක නම් හොඳයි අම්මේ. එහෙම කරමුකෝ. හොඳයි. දැන් මේ පෙන්වූ වීඩියෝවෙන් ඔයාලට පැහැදිලි කළේ ප්‍රතිලෝම සහ අනුලෝම සමානුපාත යෙදෙන ප්‍රායෝගික අවස්ථා දෙකක් පිළිබඳවයි. ඔයාලට මතක ඇති කලින් ශ්‍රේණිවලදී අනුපාත වගේම අනුලෝම සමානුපාත පිළිබඳවත් ඉගෙන ගත්තා. මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලෝම සමානුපාත පිළිබඳව ඉගෙන ගන්නයි. මුලින්ම ඔයාලට පුළුවන් මේ පාඩමේදී ඉගෙන ගන්න ලැබෙන මූලික දේවල් පිළිබඳව හඳුනා ගන්න. ඒ සඳහා ඔයාලට මෙහි පෙන්වන මූලික ප්‍රතිඵල 1, 2, 3 සහ 4 මත ක්ලික් කරන්න පුළුවන්. එවිට ඒ පිළිබඳව නික් ඔයාලට පැහැදිලි කරයි. පළමුවන්නේදී ඔයාලට රාශි දෙකක් අතර සම්බන්ධය විග්‍රහ කරමින් ප්‍රතිලෝම සමානුපාත හඳුනාගන්නේ කොහොමද කියලා සොයා බලන්න පුළුවන්කම ලැබෙනවා. දෙවැන්නේදී x සහ y ප්‍රතිලෝම ලෙස සමානුපාත රාශි දෙකක් වන විට එම රාශි දෙක අතර සමානුපාතය x සමානුපාත වෙනවා එක බෙදීම y ලෙස දක්වන්න පුළුවන් බව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වැන්නේදී k නියතයක් වන විට x වතාවක් y සමානයි k ලෙස යොදා ගනිමින් ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලු විසඳන ආකාරය ඉගෙන ගන්න ලැබෙනවා. හතරවැන්නේදී ප්‍රතිලෝම සමානුපාත පිළිබඳ දැනුම භාවිතයෙන් වැඩ හා කාලය ආශ්‍රිත ගැටලු විසඳන ආකාරය සොයා බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ පාඩමේදී ඔයාලට මෙහි දැක්වෙන වචන හඳුනා ගන්න ලැබෙනවා. ඒවායේ ඉංග්‍රීසි වචනත් ඔයාලට දැන් ඉගෙන ගන්න පුළුවන්. අපි මුලින්ම කලින් ශ්‍රේණිවලදී ඉගෙන ගත්ත අනුපාත පිළිබඳ නැවත මතක් කරගෙන ඉමු. නික් කියන්න බලන්න අනුපාතයක් පෙන්වන හොඳ උදාහරණයක්. මම කියන්නම්. ඔයාලා දන්නවද කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදා ගන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය මොනවද කියලා? මම දැන් ඔයාලාට පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඒ සඳහා අවශ්‍ය වෙනවා සිමෙන්ති කොටස් 1කට වැලි කොටස් 2කුත් කළුගල් කැබලි කොටස් 3කුත්. ඒ නිසා කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදා ගැනීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය වෙන සිමෙන්ති වැලි සහ කළුගල් 1ට 2ට 3 කියන අනුපාතයට යොදා ගන්න ඕනේ. ඒ වගේම මෙහි පෙන්වන අනුපාතයක අනුපාත ලකුණින් වෙන්වන කොටස් වලට අපි කියනවා රාශි කියලා. ඕගොල්ලන්ට මටත් වඩා හොඳට නික් අනුපාත ගැන මතක් කළානේ. ඊළඟට අපි අනුලෝම සමානුපාතිකයේ පිළිබඳව හඳුනගෙන ඉමු. අනුලෝම සමානුපාතිකයෙන් කියන්නේ එක රාශියක අගය වැඩි වෙනවා නම් අනෙක් රාශියත් වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම එක රාශියක අගය අඩු වෙනවා නම් අනෙක් රාශියත් අඩු වෙනවා කියලත් කියන්න පුළුවන්. දැන් අපි අනුලෝම සමානුපාතිකයේ යෙදෙන හොඳ උදාහරණයක් ඇසුරෙන් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගමු. දැන් මෙහි පෙන්වන රූපරාමු දිහා ඔබ හොඳින් බලන්න. මෙහි නිල් පැහැති බෝලය සම්බන්ධ කර ඇති තන්තුවේ දිග වැඩි වෙනකොට බෝලයද ඒ සමගම ඈතට ඇදෙන ආකාරය ඔයාලට පේනවා නේද?
එක් එක් අවස්ථාවට අදාළව තන්තුවේ පිහිටීම අනුව මේ ආකාරයට වෘත්තයක් නිර්මාණය කළොත් මෙහි තන්තුවේ දිග වැඩිවීමත් සමග නිර්මාණය වන වෘත්තයද විශාල වෙන බව ඔයාලට පේනවද? ඒ වගේම ඔයාලට දැන් පෙන්වන නිල් පැහැති බෝලය සම්බන්ධ කර ඇති තන්තුවේ දිග අඩු කරනකොට ඕලක්ෂයේ සිට බෝලයට ඇති දුරද ඒ සමගම අඩුවන ආකාරය බලන්න පුළුවන්. කලින් වගේම එක් එක් අවස්ථාවට අදාළව තන්තුවේ පිහිටන ආකාරය අනුව වෘත්තයක් නිර්මාණය කළොත් මෙහි තන්තුවේ දිග අඩුවීමත් සමග නිර්මාණය වන වෘත්තයද කුඩා වෙන බව ඔයාලට පැහැදිලි වෙන්න ඕන. අපි මෙහි ඕලක්ෂයේ සිට බෝලයට ඇති දුර අරය ලෙස ගමු. ඒ අනුව අරය සහ වෘත්තයේ වර්ගඵලය රාශිවල අනුපාතයේ විදිහට ගත්තොත් අරය කියන රාශිය අඩු වෙද්දී වෘත්තයේ වර්ගඵලයත් අඩු වෙනවා. අරය වැඩි වෙනවත් සමග වෘත්තයේ වර්ගඵලයත් වැඩි වෙනවා. මේ විදිහේ අනුපාත අපි අනුලෝම සමානුපාතික විදිහටයි හඳුන්වන්නේ.